One, two, three. One, two, three. 우리 통역사분들을 위해서 기도해 주셨습니까? යාඥා කරාද මං වෙනුවෙන්? 네. 그래도 여러분들의 소중한 시간을 내서 또 와 주셨기 때문에 준비된 이 구원 복음에 대한 메시지가 좀 끝까지 선포가 되기를 기도하게 하고 있습니다. ඉතින් මෙතන ඉන්න හැමෝම යාළගේ කාලය යොදවලා මෙතනට ඇවිල්ලා තියෙන නිසා අනිවාර්යෙන් මේ ගැලවීමේ වචනේ අහන්න ඕනේ. ඒක අපිට කරගන්න යාඥා කරන්න. 네, 그래서 목소리를 통역사분 좀 작게 하더라도 마이크를 좀 볼륨을 좀 켜주시면 좋겠습니다. ඉතින් සද්දේ පොඩක් අඩු වුණත් අහගෙන ඉන්න වැදගත් වචනයක් කියන්න. 사실 전하고 싶지만 목소리가 좀 더 이상 좀 나오지 못한 상황이 혹시 생기게 된다면 그래도 좀 준비한 우리 한국 라면을 여러분들께 제공해 드리고 좀 휴식을 취한 다음 또 이어서 말씀을 좀 전하려고 합니다. ඉතින් දිගින් දිගට මට චුට්ටක් කියන්න අමාරු වුණොත් අපි චුට්ටක් නවත්තලා කියන්නේ දැන් නෙමෙයි ඉස්සරහට අමාරු වුණොත් නවත්තලා කෑම කාලා ඉතුරු ටික කරමු වැඩි වෙලා ඉතුරු වෙලා නැහැ වැදගත් වචනේ තමයි තියෙන්නේ කියන්න. 좀 그렇게 진행해도 되겠습니까? කමක් නැහැ නේද? මං වෙනුවෙන්. 오케이, 땡큐. 자, 이어서 말씀을 드리겠습니다. එහෙමනම් අපි ඉදිරියට යමු. 예수님이 십자가에 달려 돌아가셨다라고 하는 것에 대한 의미를 알지 못하면 지금 이 구절처럼 말하는 겁니다. ඉතින් අපි යේසුස් වහන්සේ ඇයි අපි උදෙසා කුරුසපත් උනේ කියන එක දන්නේ නැත්නම් අපි මෙන්න මේ වගේ කියලා බයිබලයේ කියනවා. 바로 예수님도 무언가 죄를 지었기 때문에 하나님에게 맞으며 고난을 당하는 게 아니냐 그렇게 말한다는 겁니다. ඉතින් අපි හිතනවා යේසුස් වහන්සේ වැරද්දක් කරලා තමයි මෙච්චර මේ දුක් විඳේ කියලා. 그런데 예수님의 십자가는 그런 의미를 가진 게 아닙니다. නමුත් ඇයි යේසුස් වහන්සේ ඇත්තටම කුරුසපත් වුනේ? 이 구절을 우리 통역사를 대신하여 여러분들이 한번 크게 한번 읽어주시기 මේක 바랍니다. මට කියන්න අමාරු නිසා හැමෝම හයියෙන් ශබ්ද නගා මේ බයිබල් වාක්‍යය කියවන්න. 예수님의 양손에는 대못이 찔렸습니다. යේසුස් වහන්සේගේ අත් තුවාල වුණේ ඇයි? 예수님의 발에도 못이 찔렸습니다. කකුල් තුවාල වුණේ ඇයි? 예수님의 그 찔림에는 우리의 허물을 가지고 있습니다. ඉතින් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ පව් නිසා කියලා කියනවා. 내가 손으로 지은 죄 때문에 예수님의 손에 못이 박히신 겁니다. ඉතින් මං අත්වලින් කරපු මගේ පව් නිසා තමයි උන්වහන්සේගේ අත්වලට එන ගැහුවේ. 내 발이 죄를 지었기 때문에 예수님의 발에 못이 박힌 것입니다. මං මගේ පාදවලින් කරපු පව් නිසා තමයි උන්වහන්සේගේ පාදවලට එන ගැසුවේ. 예수님의 머리에는 가시면류관이 씌워지셨습니다. උන්වහන්සේගේ ඔළුවට කටුවටුන්නක් දැම්මේ. 내가 머리로 생각으로 지은 죄 때문에 예수님의 머리에는 가시면류관이 씌워지신 මම 겁니다. මගේ සිතුවිලි වලින් කොච්චර පව් කරලා දන්නේ ඒවලට තමයි උන්වහන්සේ කොළුවේ කටුවටුන්නක් දැම්මේ. 예수님의 가슴에는 창이 찔리셨습니다. උන්වහන්සේගේ පපුවට ඊයකින් ඇන්නේ ඇයි? 내가 마음으로 지은 죄 때문에 예수님이 나 대신 창이 찔리신 මම 겁니다. මගේ හදවතින් කොයි තරම් පව් කරලා ඇද්ද? අන්න ඒවට තමයි උන්වහන්සේ ඒ පහර කෑවේ. 그가 찔림은 우리의 허물 때문에 못이 박히신 겁니다. බයිබලේ තියෙනවා උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසා කියලා. 그리고 예수님의 몸이 상하셨습니다. අපි උන්වහන්සේව පොඩි කරේ ඇයි? 온 몸은 채찍질 당하셨습니다. උන්වහන්සේගේ මුළු ශරීරයම කස්ස පහරවල් ගහලා තිබ්බා. 얼마나 아프셨겠습니까? කොච්චර වේදනාවක්ද ඒක. 나는 손과 발뿐만이 아니라 나의 온 몸을 가지고 죄 짓는데 내 몸을 사용했습니다. ඇයි එහෙම වුණේ? මම මගේ අත් කකුල් ඔළුවෙන් විතරක් නෙමෙයි මම මගේ මුළු ශරීරයෙන්ම කොයි තරම් පව් කරලා ඇද්ද? 우리의 죄악 때문에 예수님의 온 몸이 상하신 겁니다. අපේ මුළු ශරීරයෙන්ම කරන හැම පවක් උදෙසාම තමයි උන්වහන්සේ ඒ සියලු දුකක් දරා ගත්තේ. 예수님의 십자가는
내가 내 평생 동안 지은 죄에 대한 하나님의 심판의 모습이 담겨져 있는 겁니다. උන්වහන්සේ කුරුසපත් වුණේ මගේ පව්වල කුලිය ගෙවලා ඉවර කරන්න. 내 죄 때문에 내가 하나님께 심판을 받고 지옥에 갔어야 했습니다. හරිනම් මගේ වැරදිවලට මගේ පව්වලට මමයි දඩුවම් ලබලා නිරේට යන්න ඕනේ. 그러나 하나님은 사랑의 하나님이시기 때문에 대신 죽어도 된다라는 법을 만드셨어요. නමුත් දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරන නිසා උන්වහන්සේ කිව්වා ඔයාලා වෙනුවට තව කෙනෙක් මැරුණාට කමක් නැහැ කියලා. 그래서 예수님께서 나 대신 십자가에 달려 죽으신 겁니다. අපේ උදෙසා කවුද ඉදිරිපත් වුණේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. 예수님이 십자가 위에서 하신 마지막 말씀이 있습니다. දන්නවද යේසුස් වහන්සේ කුරුසේදී අවසානයේට කියපු දේ? 이 구절 역시 우리 함께 힘차게 한번 읽어봅시다. හැමෝම එකට ශබ්ද නගා හයියෙන් කියවන්න මේ බයිබල් වාක්‍ය. 다 이루었다 말씀하셨습니다. මොකද යේසුස් වහන්සේ කිව්වේ? සියල්ල නිම විය කියලා. 뭘 다 이루셨습니까? මොකද්ද මේ නිම වුණා කියලා කියන්නේ? 예수님이 죽어가시면서까지 신음과 같은 목소리로 이 한마디의 말씀을 하시고 죽으셨습니다. උන්වහන්සේ අවසාන මොහොතේදී මෙන්න මේ දේ කිව්වේ ඇයි? 예수님이 이 세상에 오신 목적을 기억하면 됩니다. යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ ඇයි කියන එක ඔන්න ඔය අවස්ථාවේදී මතක කරගත්තා නම් හරි. 죄인을 구원하기 위해 이 세상에 오셨습니다. යේසුස් වහන්සේ ඇයි මේ ලෝකයට ආවේ? පව්කාරයන්ව මුදවා ගන්න පිණිස. 하나님이 준비하신 어린 양의 목적을 이루기 위해 다시 말해 죽으러 오셨습니다. බැටළුවෙක් හැටියට මේ ලෝකේ පූජා වෙන්න අපේ පව් උදෙසා පූජා වෙන්න ආවේ යේසුස් වහන්සේ. 나와 같은 사람의 죄를 용서해 주시기 위해 나 대신 죽으신 겁니다. මගේ පව්වලට සමාව දෙන්න තමයි උන්වහන්සේගේ ජීවිතේ පිදුවේ කුරුසේදී. 그래야 나 같은 사람의 죄가 하나님께 용서를 받기 때문입니다. ඉතින් අන්න ඒ දෙයින් තුලින් තමයි මට දෙවියන් වහන්සේ තුලින් ගැලවීම ලැබිලා තියෙන්නේ. 그 일을 다 이루신 겁니다. ඉතින් ඔන්න ඕක ඒ ආපු කාර්ය නිමා වුණා කියලා තමයි යේසුස් වහන්සේ මේ කියන්නේ. 십자가에 죽어 주심으로 죄인을 구원하는 일을 완성하신 겁니다. කුරුසේදී අපේ උදෙසා ජීවිතේ පුදලා උන්වහන්සේ කියනවා සියල්ල නිම වුණා කියලා. 그 일을 끝내신 겁니다. උන්වහන්සේ ඉවරයක් කරා එතනින්. 나의 모든 죄가 예수님의 십자가의 죽으심을 통해 다 이제 용서를 받은 겁니다. මගේ සියලුම පව් උන්වහන්සේ කුරුසේදී සමාව ලබා දුන්නා. 자, 예수님의 십자가는 바로 나의 죄를 용서하시기 위한 하나님의 계획이 담겨 있는 겁니다. ඉතින් දෙවියන් වහන්සේගේ සැලැස්ම වුණේ අපි මිනිස්සුන්ගේ සියලුම පව් වලට සමාව දෙන්න යේසුස් වහන්සේව මේ ලෝකෙට එවන එක. 자, 예수님께서 십자가에 달려 돌아가시는 모습을 영상으로 담아봤습니다. ඉතින් අපි බලමු යේසුස් වහන්සේ අපි උදෙසා කුරුසපත් උනේ කොහොමද කියන එක. 예수님이 무엇 때문에 저렇게 죽으셨는지 한번 우리 곰곰이 생각을 해봅시다. ඉතින් මේක බලන ගමන් හිතන්න යේසුස් වහන්සේ ඇයි මෙච්චර දුකක් වින්දේ? 바로 나의 죄를 용서하기 위해서 나 대신 예수님이 죽으셨습니다. යේසුස් වහන්සේ එච්චර දුකක් වින්දේ වෙන කවුරුත් නිසා නෙමෙයි මේ මම නිසා කියලා එක හිතන්න. 그 마음을 가지고 함께 이 영상을 보겠습니다. මන් නිසා මේ දේ වුණා කියලා හිතාගෙන මේ වීඩියෝ එක බලන්න.
예수님의 십자가에 담긴 의미를 몇 가지 생각해 보겠습니다. යේසුස් වහන්සේගේ කුරුසපත්වීම පිටුපස්ස තියෙන දේවල් ටිකක් අපි කතා කරමු. 모형과 그림자가 아닌 실제적인 제사입니다. ඉතින් මේ යේසුස් වහන්සේ කුරුසපත් වුණා කියන එක ඇවිල්ලා සෙවණැල්ලක්වත් වෙන මොකවත් නෙමෙයි සත්‍යම සත්‍ය පූජාවක් අපි උදෙසා කරලා තියෙනවා. 구약 시대 때 이스라엘 민족이 드렸던 제사는 모형과 අපි 그림자였습니다. දන්නවා ඊශ්‍රායල් වරුන් අර කරපු පව්කමා කිරීමේ පූජාව ඇවිල්ලා එක්තරා විදිහක උදාහරණයක් නැත්නම් සෙවණැල්ලක් විතරයි කියලා. 죄가 있으면 죽어야 된다와 그리고 대신 죽어도 된다라는 하나님의 기준을 우리에게 보여주는 것입니다. ඒ පූජාවෙන් අපිට පෙන්නුවේ පාපයේ තිබ්බොත් අනිවාර්යෙන් මරණයක් තිබිය යුතුයි. ඒ වගේම දෙවියන් වහන්සේ පාපයට විනිශ්චය කරනවා කියන කාරණාව. 그 모형과 그림자인 이 제사가 바로 예수님을 통해 실제로 나타났습니다. නමුත් සැබෑ පූජාව ඔප්පු කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිත්. 히브리서 10장에 보면 이 구약 시대에 드린 이 제사는 참 형상이 아니라고 말씀하십니다. බයිබලේ අලුත් ගිවිසුමේ හීබ්‍රිය පොතේ තියෙනවා මේ ඊශ්‍රායල් වරුන් කරපු පූජාව ඇවිල්ලා එක්තරා විදිහක උදාහරණයක් විතරයි කියලා. 그리고 1년에 한 번씩 드려야 됐기 때문에 해마다 이 죄를 생각하게 합니다. ඒ වගේම මේකේ තියෙනවා ඕන් කරන මේ පූජාව අවුරුද්ද පතා අලුත් කරන්න ඕන සදාකාලික නැහැ කියලා. 그런데 이제는 나를 위하여 한 몸을 예비해 두셨습니다. නමුත් දෙවියන් වහන්සේ අපි උදෙසා එක පුද්ගලයෙක්ව සූදානම් කරලා මේ ලොවට ඇවිත් එවලා තියෙනවා. 바로 예수 그리스도를 말합니다. ඒ පුද්ගලයා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. 또 예수님의 십자가는 1년의 효력이 아닌 영원한 효력을 가진 제사입니다. යේසුස් වහන්සේ අපි උදෙසා කරපු මේ පූජාව අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕන එක සදාකාලිකයි. 구약 시대 이스라엘 민족이 드렸던 제사는 언제든지 죄를 얻게 하지 못하는 1년의 효력만 가진 제사였습니다. ඊශ්‍රායල් වරුන් ඔප්පු කරපු පූජාව අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනේ. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. 그러나 예수님이 드린 십자가의 제사는 영원한 효력을 가진 제사입니다. නමුත් යේසුස් වහන්සේ අපි උදෙසා පූජා වෙච්ච එකේ ප්‍රතිඵලය සදාකාලිකයි කියලා අපිට කියනවා. 과거의 죄, 현재의 죄, 그리고 우리는 미래에도 죄를 짓게 되지만 이 모든 것을 용서해 주신 제사의 효력을 예수님의 십자가가 가지고 있습니다. ඉතින් සදාකාලික සමාව කියලා කියන්නේ මගේ අතීතේ වර්තමානයේ ඒ වගේම ඉදිරියේදී මගේ අතින් පොඩි හරි වරදක් වුණොත් එයටත් උන්වහන්සේ සමාව ලබා දීලයි තියෙන්නේ කියන. 다시 죄를 위해서 이제 제사 드릴 게 없습니다. කමාව ඇති නැති පාප පූජා ඔප්පු කිරීමට තව තවත් අපිට අවශ්‍ය නැහැ. 예수님의 십자가는 영원한 효력을 가진 제사였기 මොකද 때문입니다. යේසුස් වහන්සේ කුරුසේදී අපේ උදෙසා පූජා වෙලා සදාකාලිකවම අපිව පාපයෙන් මුදවා ගත්තා. 우리 이 구절도 우리 같이 힘차게 한번 අපි 읽어봅시다. මේ බයිබල් පදය හොඳ ශබ්ද නගා හයියෙන් කියවමු. උන්වහන්සේ එළුවන්ගෙත් වස්සන්ගෙත් ලෙයින්ව උපදෙසා විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධස්ථානයට ඇතුල් වූසේක්. 영원한 속죄를 이루셨습니다. සදාතන විමුක්තිය සදාතන සමාව කියලා කියනවා. 한 번의 십자가의 제사로 우리의 영원한 죄를 다 용서해 주신 것입니다. එක පාරක් උන්වහන්සේ අප උදෙසා කුරුසපත් වෙලා අපිට සදාකාලික සමාව ලබා දීලා තියෙනවා කියලා කියනවා. 자, 인류의 시작과 끝이 있고 예수님께서 이 세상에 오셨습니다. ලෝකේ පටන් ගැන්ම සහ අවසානයේ තියෙනවා. ඒ අතරමැද තමයි යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ. 영원한 속죄는 예수님을 중심으로 과거, 현재, 미래 모든 것을 용서해 주신 것을 말합니다. සදාකාලිකව සමාව ලබා දෙනවා කියන්නේ යේසුස් වහන්සේ අපේ අතීතේ වර්තමානයේ අනාගතයේ සියලුම පව් වලට සමාව ලබා දෙනවා කියන එක. 자, 나라는 사람도 언젠가 태어났고 지금까지 수많은 죄를 지었으며 그리고 앞으로도 죄를 지으며 살아갈 겁니다. ඉතින් දැන් මම කියන කෙනත්
මේ කාලය පුරාවටම කවදා හරි ඉපදෙනවා මේ ලෝකෙට. එතකොට මගේ අතින් දැන්ටත් යම් සිදුවෙච්ච යම් පව් තියෙනවා. ඉදිරියටත් මගේ අතින් පොඩි පොඩි හරි පව් සිදු වෙන්න පුළුවන්. 근데 영원한 속죄는 나의 과거, 현재, 미래를 다 포함하고 있습니다. නමුත් සදාකාලික සමාව කියලා කියන්නේ මගේ සියලුම පව් මගේ ජීවිත කාලය පුරාවටම කරන ඔක්කොම පව් වලට සමාව ලැබෙනවා කියන එක. 구약 이사야 성경에도 우리의 죄를 도말했다라고 말씀하십니다. 예사යා පොතේ කියනවා උන්වහන්සේ අපේ පව් මකා දැමුවා කියලා. 자, 여기 죄라는 단어가 빼곡하게 써 있습니다. දැන් මෙතන මේ කොරියන් වලින් ලියලා තියෙන්නේ පාපය කියන වචනේ. 우리는 이와 같은 죄보다 훨씬 더 많은 죄를 지었습니다. ඉතින් අපි මෙතන තියෙන පව් වලට වැඩිය පව් කොච්චරක් කරලා ඇද්ද? 자, 도말은 이런 겁니다. මකා දානවා කියලා කියන්නේ මේ වගේ. 예수님의 피로 나의 죄가 이렇게 도말이 되었습니다. මගේ පව් යේසුස් වහන්සේගේ ලේවලින් මකා දානවා කියන එක. 죄가 이제 보여요, 안 보여요? මගේ පව් තවදුරටත් පේනවද? දැන් ලේ උඩ තියෙන නිසා. 보입니까, 안 보입니까? පේනවද නැද්ද? 안 보이잖아요. පේන්නේ නැහැ. 오직 예수님의 피만 보입니다. යේසුස් වහන්සේගේ ලේවලින් එක මකලා තියෙන්නේ. 자, 예수님께서 죄를 도말하셨는데 여기 밑에 죄 지금 보여요, 안 보여요? යේසුස් වහන්සේ දැන් මගේ පව් වලට සමාව දුන්නා කියලා කිව්වට මෙතන චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. පේනවද ඒක? 보이잖아요. පේනව නේද? 자, 영원한 속죄는 이런 것이 아닙니다. හැබැයි සදාකාලික සමාව කියලා කියන්නේ ඕකට නෙමෙයි. 자, 이 하나의 죄는 내가 종교적으로 열심히 살아서 내가 없앨 수 있습니까? එක පාපයක් ඔන්න ඉතුරු කරලා තියෙනවා. ඒක මම උත්සාහවන්ත වුණොත් මට නැති කරගන්න පුළුවන්ද? සමාව ගන්න පුළුවන්ද? 우리는 우리의 단 하나의 죄조차 없애지 못합니다. අපිට අපේ එක පාපයකටවත් සමාව තනියෙන් ලබා ගන්න බැහැ. 예수님께서 영원한 속죄, 완벽한 속죄를 이루셨습니다. යේසුස් වහන්සේ අපිට සදාකාලික සමාව ලබා දීලා තියෙනවා. 자, 그래서 예수님의 십자가는 1년의 효력이 아닌 영원한 효력을 가진 제사입니다. ඉතින් යේසුස් වහන්සේ අපේ උදෙසා කරපු පූජාව ඇවිල්ලා අවුරුද්ද පතා අලුත් කරන දෙයක් නෙමෙයි. සදාකාලිකව අපිට ලැබිලා තියෙන සමාවක්. 그리고 예수님의 십자가는 하나님의 공의와 사랑을 동시에 만족시킨 사건입니다. උන්වහන්සේ කුරුසපත් වීම තුළින් අපිට පෙනෙනවා දෙවියන් වහන්සේ යුක්තියත් ඉටු කරනවා උන්වහන්සේගේ ප්‍රේමයත් කොයිතරම් මහත්ද කියන කාරණාව. 자, 우리의 죄를 용서하시기 위해서 왜 꼭 이와 같은 십자가라는 방법을 사용하셨을까요? ඉතින් ඇයි අපිට අපේ පව් වලට සමාව ලබා දෙන්න දෙවියන් වහන්සේ මෙච්චර අමාරු කුරුසය වගේ මාර්ගයක් තෝරගත්තේ? 자, 하나님은 공의로우신 분이십니다. අපි දන්නවා දෙවියන් වහන්සේ යුක්තිගරුකයි. 죄에 대해서는 반드시 심판하시는 분이십니다. අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ මිනිස්සෙක් වැරද්දක් කරනවා දැක්කොත් අනිවාර්යෙන් ඒකට දඬුවම් කරනවා කියලා. 무조건 용서하시지 않습니다. කමක් නෑ ඕන දෙයක් කරගන්න ඕගොල්ලොන් කියලා කටවහගෙන ඉන්නේ නැහැ. 그리고 죄에 대해서는 죽어야 됩니다. ඉතින් පාපයක් වරදක් කරොත් ඒ කෙනා එක මැරිලා තමයි ඒ පාපේ කුලිය ගෙවන්න ඕනේ. 이게 하나님의 공의입니다. ඉතින් දෙවියන් වහන්සේ හදලා තියෙන නීතිය අන්න එයයි. 그러나 하나님은 공의만 있으신 게 아니라 사랑도 동시에 갖고 계십니다. හැබැයි දෙවියන් වහන්සේ අපිට එහෙම යුක්තිගරුක වුණා කියලා හරිම තලා වෙලන්නේ නැහැ. උන්වහන්සේ අපිට ප්‍රේමත් කරනවා. 그래서 우리가 하지 못하는 일을 하나님이 대신해 주십니다. ඉතින් අපිට මැරෙන්න බැරි නිසා අපිට ඒ දුක විඳින්න ඕන නැති නිසා දෙවියන් වහන්සේ අපි උදෙසා වෙනම කෙනෙක් සූදානම් කරලා තියෙනවා. 그래서 예수님을 이 땅에 보내신 겁니다. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ යේසුස් වහන්සේව අපි උදෙසා මේ ලෝකයට එව්වේ. 그래서 나의 죄 때문에 예수님이 나 대신 죽으신 겁니다. මගේ පව් උදෙසා යේසුස් වහන්සේ කුරුසපත් වුණා. 우리를 구원시키실 방법이 바로 하나님의 공의와 사랑을 동시에 만족시키는 방법이 십자가밖에 없었던 겁니다. ඉතින් දෙවියන් වහන්සේගේ යුක්තියයි උන්වහන්සේගේ ප්‍රේමයයි දෙකම එකට සම්පූර්ණ කරන්න පුළුවන් විදිහ ඇවිල්ලා යේසුස් වහන්සේ කුරුසපත් වීම ඇරෙන්න වෙන දෙයක් නැහැ. 그리고 십자가는 말이 아닌 행동으로 보여주신
무조건적인 사랑입니다. ඉතින් උන්වහන්සේ අපි උදෙසා කුරුසපත් වෙන එක දිහා බැලුවම අපිට පේනවා උන්වහන්සේ අපිට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා කියලා. 에베소서에 보면 우리에게 이와 같은 구원의 은혜를 주신 건 하나님의 선물이다고 말씀하십니다. බයිබලේ තියෙනවා දෙවියන් වහන්සේ අපිට පව් සමාව ලබා දෙන එක හරියට නිකන් දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන තෑග්ගක් දීමනාවක් වගේ කියලා. 자, 선물이라는 건 주는 사람은 값을 주고 사고 받는 사람은 공짜로 받는 것입니다. දැන් තෑග්ගක් කියලා කියන්නේ තෑග්ග ගන්න මිනිස්සු සල්ලි දීලා අරගෙන දෙන කෙනාට දෙනවා. එතකොට එයා ඒකට සල්ලි දෙන්නේ නැහැ සතුටින් ගන්නවා. 구원이라는 건 하나님의 선물입니다. ඉතින් ගැලවීම කියන්නේ දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන තෑග්ගක්. 내가 뭘 잘해서 하나님이 주신 게 아니라 하나님의 사랑과 긍휼이 크기 때문에 우리에게 공짜로 주신 겁니다. මගේ විශේෂ දක්ෂතාවයක් තියෙන නිසා දෙවියන් වහන්සේ මට දීපු දෙයක් නෙමෙයි. අපි හැම මිනිසෙක්ටම උන්වහන්සේ දෙන තෑග්ගක් දීමනාවක් තමයි ගැලවීම කියන්නේ. 제가 스리랑카에 와서 우리 교회 형제 자매님들께 선물을 참 많이 받습니다. ඉතින් දැන් පාස්ටර් ලංකාවට ආවයින් පස්සේ අපේ සභාවේ ඉන්න සහෝදර සහෝදරයන් පාස්ටර්ට විවිධාකාර තෑගි දෙනවා. 제일 많이 받는 선물이 바나나입니다. වැඩියෙන්ම දෙන තෑග ඇවිල්ලා කෙසෙල් බනානා. 선물을 주실 때 제가 그 선물을 만약 돈을 주고 선물을 받는다면 그건 선물입니까? 선물이 아닙니까? දැන් ඒ කවුරු හරි ගෙනල්ලා තෑග්ගක් දෙනකොට මෙන්න සල්ලි කියලා දුන්නොත් ඒක තෑග්ගක් වෙනවද නැද්ද? 그건 선물이 아닙니다. ඒක තෑග්ගක් නෙමෙයි එතකොට. 그리고 그분이 저에게 바나나를 선물을 해주시는데 제가 그걸 끝까지 거절한다면 그분의 마음이 어떻겠습니까? එහෙමත් නැත්තම් කෙනෙක් ඇවිල්ලා දැන් කෙසෙල් ගෙඩි ටිකක් දෙනවා. අනේ මට එපා 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 කියලා කිව්වොත් ඒක තෑග්ගක් හැටියට මම බාර ගන්නවද නැද්ද? 마음이 속상하실 겁니다. ඒ මිනිස්යාගේ හිත රිදෙනවා නේද එහෙම කරොත්. 내가 뭘 한 건 없지만 그분이 선물을 주신다면 감사합니다 하고 선물을 받아야 됩니다. ඉතින් පාස්ට විශේෂ දෙයක් කරලා නැති වුණාට මිනිස්සෙක් සතුට සිතින් දෙන දෙයක් සතුටින් ස්තුතියි කියලා ගන්න තමයි තියෙන්නේ. 자, 구원이라는 것도 ඉතින් 마찬가지입니다. ගැලවීම කියන්නේත් ඔය වගේ තමයි. 나는 하나님을 위해서 지금까지 잘 살지도 않았습니다. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරපු දෙයක් නෑ. මම වැරදිමයි කරන්නේ මගේ ජීවිතේ. 그리고 수많은 죄를 지으며 인생 살아갔습니다. මම කොච්චරනම් පව් කරලා ඇද්ද මේ දවස වෙනකම්. 그리고 앞으로도 하나님을 위해서 잘 살아갈 자신도 없습니다. ඉස්සරහටත් මගේ අතින් කොයි තරම් වැරදි සිදු වෙයිද? 그럼에도 불구하고 하나님은 나를 사랑하시기 때문에 이 죄 사함이라는 구원의 선물을 나에게 선물로 주셨습니다. මගේ අතින් ඒ මොන වැරද්ද වුණත් දෙවියන් වහන්සේ කියනවා මම ඔබගේ පව් වලට සමාව දෙනවා කියලා මට ගැලවීමේ තෑග්ග දැන් දික් කරගෙන ඉන්නේ. 자, 그 선물 하나님이 여러분에게 주신 겁니다. ඔන්න දැන් දෙවියන් වහන්සේ මට ඒ තෑග්ග දෙනවා. 그 선물 받아야 됩니까? 끝까지 거절해야 됩니까? දෙවියන් වහන්සේ දැන් දීගෙන ඉන්නවා. මං එක ගන්න ඕනේද? අනේ මට එපා කියලා ප්‍රතික්ෂේප කරන්න ඕන. 구원의 선물 받으셨습니까? ගන්නවද නැද්ද? 그거는 내가 잘 살아서 주시는 게 아닙니다. මගේ විශේෂතාවයක් තියෙන නිසා නෙමෙයි දෙවියන් වහන්සේ මට ඒක දෙන්නේ. 그리고 하나님이 너 앞으로 잘 살아야 돼. 잘 못 살면 이 선물 뺏어갈 거야 하면서 주신 것도 아닙니다. ඒ වගේම දෙවියන් වහන්සේ මට මේ තෑග්ග දෙන්නේ. ඔයා නරක් වුණොත් මං ওই තෑග්ග ගන්නවා කියන අදහසෙන් නෙමෙයි. 하나님이 우리를 창조하셨고 하나님이 우리를 사랑하시기 때문에 공짜로 이 구원의 선물을 나에게 주시는 겁니다. දෙවියන් වහන්සේ මට අසීමිත ලෙස ප්‍රේම කරන නිසා තමයි මට නිකන් මේ තෑග්ග ලබා දෙන්නේ. 하나님의 구원의 선물 다 받으셨습니까? ඉතින් ඔබ සියලු දෙනා මේක බාර ගන්නවද? 받으셨습니까? බාර ගන්නවා. 오케이. 하나님은 우리 죄를 위하여 그 화목제로 그 아들을 보내셨습니다. ඉතින් මෙතන තියෙනවා අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවෙමි කියලා කියනවා. 그리스도께서 우리를 위하여 죽으심으로 우리의 구원을 이루셨습니다. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපේ උදෙසයි දිවි පිදුවේ කියලා දේව වචනේ ලියවිලා තියෙනවා. 여기 앉아 계신 대부분의 분들이 자녀를 둔 දැන් 부모님들이십니다. මෙතන ඉන්න ගොඩක් අය දරුවන් ඉන්න දෙමව්පියෝ නේද? 내 자식을 무엇으로 바꿀 수 있겠습니까? තමන්ගේ දරුවව මොන හරි දෙයකට දීලා මොන හරි ලබා ගන්න කැමතිද 뭐 ඔබ? 돈을 많이 주면
내 자식을 팔아 넘길 수 있습니까? මට සල්ලි ගොඩක් දෙනවා කිව්වොත් මගේ දරුවව දෙනවා ඒ මනුස්සයට සල්ලි ගන්න. 예, 부모라면 절대 그럴 수 없습니다. දෙමව්පියෝ එහෙම කරන්න හිතන්නේවත් නැහැ නේද? 그런데 하나님께서는 우리를 구원해 주시기 위해 그 아들 예수 그리스도를 십자가로 보내셨습니다. නමුත් දෙවියන් වහන්සේ අපිට කොයි තරම් ප්‍රේම කරනවද කියනවා නම් උන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ව අපේ පව් උදෙසා කුරුසපත් කරලා පිදුවා. 우리를 그만큼 사랑하신다는 ඒ 겁니다. කියන්නේ දෙවියන් වහන්සේ අපිට කොච්චරනම් ප්‍රේම කරනවද? 자, 이건 한국의 신문입니다. මේ ඇවිල්ලා කොරියාවේ පත්තරයක තිබ්බ එක දෙයක්. 제가 살고 있는 콜롬보 라자기리아에도 이 철길이 지나가는 건널목이 있습니다. ඉතින් දැන් පාස්ටර් ඉන්නේ රාජගිරියේ. ඉතින් කොළඹ රාජගිරියට යන මාර්ගය තියෙනවනේ. 근데 그 철길에서 어린 아이가 놀고 있었는데 기차가 다가오고 있었습니다. ඉතින් දැන් එක දවසක් තිබුණලු රේල් පාරේ යනකොට චූටි ළමෙක් දුවගෙන යනවලු ওই රේල් පාර උඩින්. 어린 아이는 그것도 모른 채 거기서 계속 놀고 있었던 겁니다. ඉතින් ඒ ළමයා සෙල්ලම් කර කර ඉන්නවලු දැන් රේල් පාර උඩ. 그때 어머니가 달려와서 어린 아이를 철길 바깥으로 밀치고 자기가 대신 기차에 치여 죽은 사건이 한국에서 있었습니다. ඉතින් ඒ වගේ දැන් ඒ වගේ රේල් පාර තියෙන තැනක තමයි කොරියාවෙත් මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ළමයා සෙල්ලම් කර කර ඉන්නකොට කෝච්චියක් එනවලු. අම්මා ළමයාව තල්ලු කරනවා. අම්මා කෝච්චියට අහු වුණා කියලා තමයි මේ කොරියන් පත්තරේ ලියවිලා තියෙන්නේ. 엄마는 자녀를 사랑하기 때문에 생각하지 않고 본능적으로 이런 행동을 한 겁니다. ඉතින් අම්මා දරුවාට අසීමිත ලෙස ප්‍රේම කරන නිසා තමයි දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පුදලා හරි ළමයාව බේරගත්තේ. 자, 하나님의 사랑이 바로 이와 같습니다. දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් අන්න ඒ වගේ. 우리는 이 세상에 살면서 온갖 죄를 지었고 하나님의 심판을 받아 지옥에 갈 수밖에 없는 죄인이었습니다. ඉතින් අපි ඇවිල්ලා පව්කාරයන් අපි කොච්චරනම් වැරදි කරලා ඇද්ද? ඒ වුණාට දෙවියන් වහන්සේ අපිව මුදවා ගන්නවා. 그리고 앞으로 열심히 산다고 해도 우리는 이 죄를 없앨 수 없습니다. අපි කොච්චර හොඳ විදියට ජීවත් වෙන්න උත්සාහ කරත් අපිට 100% පව් නොකර ඉන්න පුළුවන්ද? 그래서 하나님은 예수 그리스도를 보내셨습니다. අන්න ඒ නිසා අපේ දුර්වලකම දන්න නිසා තමයි දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකයට එව්වේ. 마치 철길에서 아무것도 모른 채 놀고 있었던 어린아이와 같은 바로 나였습니다. රේල් පාර උඩ සෙල්ලම් කර කර හිටපු චූටි ළමයා හරියට නිකන් මං වගේ. 그리고 예수님께서 나를 밀치고 나를 살리셨으며 예수님은 십자가에서 죽으셨습니다. එතකොට යේසුස් වහන්සේ ඇවිල්ලා මාව රේල් පාරෙන් එළියට විසි කරලා උන්වහන්සේ ජීවිතේ පිදුවා වගේ දෙයක් තමයි අපිටත් වුණේ. 부모의 자녀를 향한 사랑보다 더 위대한 사랑이 바로 나를 향한 하나님의 사랑입니다. දෙමෝපියන් සහ දරුවන් අතර තියෙන ප්‍රේමයට වඩා ලොකු ප්‍රේමයක් මොකක්ද කියලා ඇහුවොත් දෙවියන් වහන්සේ සහ අප සමග තියෙන ප්‍රේමය කියලා අපිට කියන්න පුළුවන්. 바로 예수님이 왜 이와 같은 모진 고통을 ඇයි 참으셨겠습니까? යේසුස් වහන්සේ මෙච්චර දුකක් වින්දේ? 내가 십자가 아래에서 이런 모습으로 죽어가신 예수님을 내가 직접 봤다라고 생각해 보십시오. හිතලා බලන්න යේසුස් වහන්සේ කුරුසේ ඉන්නවා මම පල්ලෙහා ඉඳන් බලන් ඉන්නවා කියලා. 도대체 무엇 때문에 이렇게 죽어주셨는가 생각해 보시기 바랍니다. ඉතින් හිතලා බලන්න ඇයි යේසුස් වහන්සේ මෙච්චර දුකක් වින්දේ කියලා. 바로 나를 구원해 주시기 위해서 예수님이 대신 이렇게 죽으신 겁니다. මගේ පව්වලට සමාව ලබා දෙන පිණිස තමයි උන්වහන්සේගේ ජීවිතේ පිදුවේ. 그래서 예수님의 십자가는 말이 아닌 행동으로 보여주신 무조건적인 사랑입니다. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමය ඇවිල්ලා නිකන් කටින් කියන දෙයක් නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු ප්‍රේමයක් කියන එක මතක තියාගන්න. 자, 이제 구원에 대해서 간략히 정리를 අපි 해보겠습니다. ගැලවීම ගැන පොඩ්ඩක් කෙටියෙන් ආයෙත් කතා කරමු. 구원을 받았다는 건 특별한 체험을 한 것이 아니라 죄를 사함 받았냐라는 것입니다. ගැලවීම ලබනවා කියලා කියන්නේ විශේෂ අත්දැකීමක් අත්දකින්න එක නෙමෙයි පව් සමාව ලබා ගන්න එක. 기도를 했는데 하나님이 들어주셨다. 병이 나았다. 그게 구원받는 게 아닙니다. සමහර අය කියනවා ගැලවීම කියන්නේ හාස්කම් ලැබෙන එක. එහෙම නැත්නම් යාඥා වලට පිළිතුරු ලැබෙන එක කියලා. 바로 내가 예수님의 십자가를 통해
죄가 하나님께 용서받았다라고 하는 그 죄 사함이 바로 구원입니다. නෑ ගැලවීම කියලා කියන්නේ මගේ පව්වලට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී සමාව ලබා දුන්නා කියන එක විශ්වාස කරන එක. 구원받았냐라고 질문을 많은 사람들에게 하게 됩니다. දැන් අහනවා ඔබ ගැලවීම ලැබුවාද කියලා ප්‍රශ්නයක්. 그 중에 앞으로 열심히 살아가려고 합니다라고 말한다면 그 사람 구원받는 거 아닙니다. ඒ අතරින් සමහර අය කියනවා ඉදිරියේත් ඉතින් හොඳ වැඩ කරලා ඉන්න ඕනේ කියලා. නෑ ඒක නෙමෙයි ගැලවීම කියන්නේ. 그리고 구원받았냐는 질문에 저의 기도를 하나님이 들어주셨다라고 말한 것도 구원받는 거 아닙니다. තවත් සමහර අය කියනවා මම යාඥා කරා මට උත්තර ලැබුණා ඒක තමයි ගැලවීම කියලා. ඒක නෙමෙයි ගැලවීම. 또한 구원받았냐는 질문에 내가 기적처럼 병이 나았다든지 살아났다라든지 그런 경험을 말하는 것도 구원받은 거 아닙니다. එහෙමත් නැත්නම් මම ලොකු හාස්කමක් අත්දැක්කා. ඒක තමයි ගැලවීම කියලා කියන එකත් ගැලවීම නෙමෙයි ඇත්තටම. 구원받았냐는 질문에 예수님의 십자가가 나의 모든 죄를 용서해 주셨다. 오직 그것이 구원받은 사람의 간증입니다. සැබෑ ගැලවීම කියලා කියන්නේ මගේ පව් උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී මට සමාව ලබා දුන්නා කියන දේ විතරමයි. 어떻게 예수님의 피 대신에 나의 그런 경험을 대신 말할 수 있겠습니까? ඉතින් යේසුස් වහන්සේව පැත්තකට දාලා අපි අපේ පෞද්ගලික වෙන දේවල් ගැලවීම කියලා කියන එක හරිද? 그리고 구원받은 것이 죄 사함이라는 사실을 깨달은 것이기 때문에 나의 구원받은 날과 구원받은 시간까지 우리는 정확히 알 수 있습니다. ඉතින් අපිට මේක හදවතින්ම විශ්වාස කරන දවස තමයි අපි ගැලවීම ලබන දිනය බවට පත් වෙන්නේ. 예수님께서 나의 모든 죄를 용서해 주셨다. 우리 그거 지금 성경을 통해 확인했습니다. යේසුස් වහන්සේ මගේ සියලුම පව් වලට සමාව දුන්නා කියන එක බයිබලෙන්ම අපි දැනගත්තා. 그게 구원이구나. 이걸 깨달은 날이 있을 겁니다. ඒක තමයි සැබෑ ගැලවීම කියන එක අවබෝධ වෙන දවසක් අපිට එනවා. 바로 그날, 그 순간이 내가 구원받은 시간입니다. අන්න ඒ දවස තමයි අපි සැබවින්ම ගැලවීම ලබන දවස වෙන්නේ. 구원이라는 거는 내가 열심히 생활하면서 이루어 나가는 과정이 아닙니다. මම මොන හරි දෙයක් කරලා ලබා ගන්න දෙයක් නෙමෙයි ගැලවීම කියලා කියන්නේ. 예수님이 내 죄를 위해 피 흘려 돌아가셨다라는 이 진리의 말씀을 깨달은 그 순간이 구원받은 날입니다. අනේ මගේ පව් උදෙසා යේසුස් වහන්සේ කුරුසපත් වුණා නේද කියන එක අපේ හදවතට දැනෙන දවස තමයි අපි ගැලවීම ලබන දවස වෙන්නේ. 이 사실을 지금 깨달으신 분 여기 많으실 겁니다. සමහරට මේක දැන් අවබෝධ වෙච්ච අය මෙතන ඇති. 그분의 구원받은 날이 언제냐면 바로 오늘입니다. මේක හදවතටම දැනිච්ච අය මෙතන අද ඉන්නවා නම් ඒ කෙනා අද තමයි ගැලවීම ලබලා තියෙන්නේ. 바로 2026년 7월 12일 오후 1시가 내가 구원받은 시간입니다. 2026 අද වැනි දවසක තමයි මම ගැලවීම ලබලා තියෙන්නේ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. 자, 오늘 지금 구원받으신 분 계십니까? ඉතින් මේ අතරින් කවුරු හරි ඉන්නවද? මට දැන් තමයි මේක හදවතට දැනුනේ කියලා හිතන අය. 단지 머릿속에 있는 것이 아니라 마음으로 깨달으신 분 계십니까? හදවතින්ම විශ්වාස කරන කෙනෙක් මෙතන ඉන්නවද? 있어요? ඉන්නවද නැද්ද? 대답하셔도 됩니다. උත්තර දෙනවනේ. 니고데모와 같이 정직한 마음으로 생각해 보십시오. නිකොදේමොස් වගේ අවංකව හිතලා බලන්න. 이 사실을 지금 깨달았다면 바로 이 시간이 내가 구원받은 날입니다. මට මේක දැන් හදවතින්ම අවබෝධ වුණා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයා අද තමයි ගැලවීම ලබලා තියෙන්නේ. 교회를 몇십 년 다녀도 이 구원의 사실을 몰랐다면 지금 내가 구원받은 것입니다. අපි කොච්චර පල්ලි ගියත් අපි මේක අපේ හදවතින්ම විශ්වාස කරන්නේ නැත්නම් අපි ගැලවීම ලබලා නැහැ. 자, 그리고 죄를 미래의 죄까지 용서를 받았다라고 해서 구원받은 사람은 함부로 죄 짓고 살아가지 않습니다. හැබැයි දැන් ඔන්න වැදගත් ප්‍රශ්නයක්. අපේ ඉදිරියේදී අනාගතයේ තියෙන පව් වලටත් සමාව ලැබුණා කියලා අපිට ඕන විදිහට පව් කරන්න පුළුවන් කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. 자, 어떤 사람들은 나의 과거의 죄, 현재의 죄까지는 예수님이 용서를 해주셨는데 미래의 죄는 용서받았는지 잘 모르겠다 이렇게 말씀하신 분이 있습니다. සමහර අය කියනවා හරි මගේ අතීතයේ පව් වලටත් යේසුස් වහන්සේ සමාව දුන්නා. දැන් කරන ඒවටත් සමාව දුන්නා. හැබැයි ඉස්සරහ ඒවට මොකක්ද ඒ කියන්නේ කියලා අපි අහනවා. 이렇게 말한다면
영원한 속죄를 믿지 않는 겁니다. ඉතින් අපි එහෙම සැකයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි සදාකාලික සමාව ලබාගෙන නැහැ. 이스라엘 민족이 1년에 한 번씩 제사 드렸던 모습으로 돌아가려는 모습입니다. ඉතින් අපිත් හරියට නිකන් අර පූජා ඔප්පු කරන ඊශ්‍රායෙල්වරු වගේ වෙලා. 하나님께서는 우리의 미래의 죄까지 다 용서를 해 주셨습니다. දෙවියන් වහන්සේ අපේ අනාගතයේ කරන පොඩි පොඩි වැරදි වලට පවා සමාව ලබා දීලා තියෙන්නේ. 만약 미래의 죄를 용서하지 않았다면 그 미래에 짓는 죄는 우리가 어떻게 용서를 받을 수 අපේ 있겠습니까? අනාගතයේ අපි අතින් වෙන වැරදි වලට සමාව දුන්නේ නැත්තම් දෙවියන් වහන්සේ අපි කොහොමද ඒවට සමාව ලබා ගන්නේ? 그리고 정말로 구원받은 사람은 미래의 죄가 용서받았다 하더라도 함부로 죄 짓고 살아가지 않습니다. ඇත්තටම සැබවින්ම ගැලවීම ලබා ගන්න මිනිස්සයා කවදාවත් අනාගතයේදී මං මේම් පව් කරනවා අරුම් පව් කරනවා කියලා පව් ගැන හිතලා සතුටු වෙන්නේ නැහැ. 그 죄 때문에 예수님이 이렇게 돌아가셨는데 어떻게 그것을 이용하면서 죄를 함부로 지을 수 있겠습니까? මං වෙනුවෙන් යේසුස් වහන්සේ මෙච්චර දුකක් වින්දා නම් මං කොහොමද ආසාවෙන් පව් කරන්න ඉදිරියටදී? 예수님의 십자가를 통해 우리는 미래의 죄까지 영원한 속죄를 받았습니다. ඉතින් උන්වහන්සේ මගේ සියලුම පව් මගේ ජීවිත කාලයටම කරන පව් වලට සමාව ලබා දීලා තියෙනවා. 그리고 이 구원받았다는 건 끝이 아니라 시작입니다. ඉතින් අපි ගැලවීම ලබනවා කියලා කියන්නේ අපේ ජීවිතේ අවසානය නෙමෙයි. 구원받았다는 건 결승점에 통과한 게 아니라 출발점에 선 අපි දෙවියන් 것입니다. වහන්සේත් එක්ක යන ගමනේ ආරම්භය තමයි ගැලවීම කියලා කියන්නේ. 그래서 구원을 내가 받았다면 구원받았으니까 이제 나 혼자 알아서 잘 살겠다가 아니라 나를 구원해 줄 수 있도록 도와준 이 교회에 뿌리를 내리며 살아가야 ඉතින් අපි 합니다. ගැලවීම ලබා ගත්තා නම් හරි දැන් මං ගෙදර ගියා කියලා යන්නේ නැතුව මම දෙවියන් වහන්සේගේ සභාව තුල රැඳෙමින් ජීවත් වෙන්න ඕනේ. 구원받았다는 건 니고데모에게 하신 말씀처럼 거듭났다, 다시 태어났다는 것을 말합니다. ඉතින් මේ නැවත ඉපදෙනවා කියන එකත් ගැලවීම ලබා ගන්නවා කියන එකම තමයි. නිකොදේමස්ට යේසුස් වහන්සේ කිව්වේ නැවත ඉපදිය යුතුයි කියලා. 이제 태어난 아기가 이제 혼자서 어떻게 살아갈 수 있겠습니까? ඉතින් අපි නැවත ඉපදෙච්ච චූටි දරුවෙක් වගේ ඉන්නේ. ඉතින් අපි කොහොමද තනියෙන් දෙවියන් වහන්සේ නැතුව අපේ ගමන යන්නේ? 구원의 말씀이 있는 교회, 하나님의 역사가 있는 교회에 사랑과 보호를 받으며 앞으로 살아가야 합니다. දෙවියන් වහන්සේගේ වචනෙන් පෝෂණය වෙන තැනක අපි එකට රැඳිලා ඉන්න ඕනේ. 그래서 이 교회를 다닌다라는 것, 어떤 교회를 다닌다라는 것은 사실 너무나 중요한 문제입니다. ඉතින් අපි මොන වගේ සභාවකටද යන්නේ? මොන වගේ තැනකින්ද අපි වචනයෙන් පෝෂණය වෙන්නේ කියන එක අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. 자, 교회라는 곳은 바로 예수님이 이루신 이 구원을 가르쳐 주는 교회를 말합니다. ඉතින් අපි යන සභාවේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් කරපු දේ කියා දෙන තැනක් වෙන්න ඕනේ. 단지 성경을 가르쳐 주는 교회가 아니라 구원의 역사가 있는 교회가 진짜 교회입니다. බයිබලයේ තියෙන රසරස කතා කියලා දෙන එක නෙමේ ගැලවීමේ සත්‍ය තමයි මිනිසුන්ට සභාවකින් කියා දෙන්න ඕනේ. 구원의 역사가 있는 교회에 거해야 나의 신앙과 믿음이 성장해 나아갈 수 있습니다. ඉතින් අපි ඒ සභාව තුළ රැඳෙනකොට අපිට වචනයෙන් පෝෂණය වෙලා තව තවත් දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. 그리고 구원받은 사람은 이제 앞으로 구원받지 못한 사람들을 전도하며 살아가야 할 목적이 있습니다. ඉතින් අපි මේ සුභාරංචිය අහලා ගැලවීම ලබලා අපි මේක අපේ හිතේ විතරක් තියාගන්න ඉන්න නරක. අපි මේක ගිහලා අනිත් අයටත් කියන්නට ඕනේ. 우리 사랑하는 가족들 중에도 이 사실을 알지 못하는 사람들 많습니다. අපි අතරෙත් දැන් අපේ පවුලේ අයත් ඉන්නවා තාම මේ ගැලවීම ගැන දන්නේ නැති අය. 그 사람들 전도하지 않으면 말씀대로 하면 지옥 갑니다. ඒ අයට අපි මේ වචන කිව්වේ නැත්තම් එයාලට වෙන්නේ නිරේට යන්න. 그 사람들을 전도하기 위해서라도 나는 이 구원의 역사가 있는 이 교회에 반드시 거해야 합니다. ඉතින් අපිට එයාලටත් මේ සුභාරංචිය කියන්න නම් අපි දෙවියන් වහන්සේගේ සුභාරංචිය දේශනා වෙන තැන රැඳිලා සිටිය යුතුයි. 그래서 어떤 교회를 다니느냐의 문제는 정말로 중요한 문제라는 ඉතින් 겁니다. අපි මොන වගේ තැනකටද ගිහිල්ලා වචනයෙන් පෝෂණය වෙන්නේ කියන එක අපේ ජීවිතයට ගොඩක්
වැදගත්. 자, 이번 성경 강연의 마지막 말씀입니다. අද සම්මන්ත්‍රණයේ අවසාන බයිබල් පදය තමයි මේක. 같이 අපි 읽어보겠습니다. එකට කියවමු. සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත් ඔවුන් සත්‍ය දැන ගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තය. 하나님은 모든 사람이 구원받길 원하십니다. දෙවියන් වහන්සේ කැමති සියලුම මනුෂ්‍යයන් ගැලවීම ලබනවන. 그래서 이 구원을 어렵게 만드신 것이 아니라 이미 하나님이 예수님을 통해 다 완성하셨습니다. ගැලවීම කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට හරිම සරලව ගැලවීම ලබා දෙනවා. 우리는 그것을 마음에 받아들이면 අපිට 됩니다. කරන්න තියෙන්නේ හදවතින් මේක විශ්වාස කරන කියන එක විතරයි. 하나님께서 모든 사람이 구원받길 원하시기 때문에 지금 이 시간 나 같은 사람도 이 자리에 있을 수 있는 겁니다. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා සියලු මනුෂ්‍යයන් ගැලවෙනවා නම් ඉතින් ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මටත් මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. 자, 하나님께로부터 구원의 선물 다 받으셨습니까? ඉතින් ගැලවීමේ තෑග්ග මෙතන ඉන්න හැමෝම ලබාගෙනද තියෙන්නේ. 다 받으셨나요? ලබාගෙන තියෙනවද නැද්ද? 하나님께로부터 구원의 선물 받으신 분 한번 손 들어보죠. මම දෙවියන් වහන්සේ තුලින් ගැලවීම ලැබුවා කියලා කියන අය අත උස්සන්න බලන්න. 네, 자신 있게 손 බය 들어보세요. නැතුව උස්සන්න. අවංක වෙලා උස්සන්න. 하나님께 감사하면 두 손 들어도 됩니다. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න අත් දෙකම ඉස්සුවත් කමන්නේ. 다 구원 받으셨습니까? හැමෝම ගැලවීම ලැබුවා 구원의 නේද? 선물 다 받으셨습니까? හැමෝටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය හඳුනාගෙන 예, තියෙනවනේ. 이번에 구원 받으신 분들을 위해서 서로 박수로 අපි අප්පුඩියක් 다 바로 하나님께서는 이 구원이라는 하나님의 큰 은혜를 전해 주시기 위해 바로 이와 같은 성경 강연회를 준비하셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ වගේ සම්මන්ත්‍රණයක් උදා කරලා දීලා තියෙන්නේ මේ ගැලවීමේ ආරංචිය ඔබ සියලු දෙනාටම කියන්න. 앞으로도 구원받은 사람으로서 어떻게 살아가야 하는지를 바로 우리 교회를 통해 함께 배워나가면 좋겠습니다. ඉතින් මෙතනින් ඉවර නෑ. ඉස්සරහටත් ඔබට ඇවිල්ලා අපේ සභාවත් එක්ක එකට එකතු වෙලා දෙවියන් වහන්සේ තුල කොහොමද අපි ගැලවීම ලබාගෙන ජීවත් වෙන්නේ කියන එකත් ඉගෙන ගන්නට පුළුවන්. 네, 기도로 마치겠습니다. එහෙමනම් අපි යාඥාවෙන් නිමා කරමු. 사랑과 은혜가 많으신 하나님 감사를 අපිට 드립니다. බොහෝසෙන් ප්‍රේම කරන පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 죄 많은 우리를 위해서 예수님을 이 세상에 보내주신 것 감사를 드립니다. පාපේ නිසා පාපයෙන් වෙලිලා ඉන්න අපව යේසුස් වහන්සේ තුලින් මුදවා දුන්න ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 앞으로 우리가 나를 위해 대신 죽으신 예수님께 대한 감사의 마음으로 살아갈 수 있도록 도와주시옵소서. මෙතැන් පටන් මං උදෙසා ජීවිතයේ පිදුපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන්නට මට උපකාර කළ මැනව. 나의 죄를 용서하시기 위해 나 대신 죽어주신 예수님을 항상 마음속에 새기며 살도록 도와주시옵소서. මගේ පව්වලට සමාව ලබා දෙන්නට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විඳපු දුක මගේ සිතේ තබා ගනිමින් ජීවත් වෙන්නට මට උපකාර කළ මැනව. 그리고 앞으로 나를 구원해 주신 하나님을 위해서 살아갈 수 있도록 이 구원의 역사가 있는 교회에 거할 수 있게 도와주시옵소서. ඉදිරියටත් ඔබ වහන්සේගේ මේ සුභාරංචියේ දේශනා වෙන ඔබ වහන්සේගේ වචනයෙන් පෝෂණය වෙන මේ සභාව තුළ රැඳෙමින් සිටින්නට මට උපකාර කළ මැනව. 한 주간의 집회가 아무런 사고 없이 잘 진행될 수 있게 해주신 것 감사를 드립니다. දවස් 5ක සම්මන්ත්‍රණයේ ඉතාමත්ම සාර්ථකව නිම කරන්නට ඔබ වහන්සේගේ උපකාරය අපට ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 우리를 사랑하시는 예수님의 이름으로 අපට 기도드렸습니다. බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네. 우리 광고를 해주시겠는데